welcome back to my YouTube channel. මම හිතන්නේ මං ගොඩ කාලෙකින් තමයි දැන් vlogs ගේන්නේ අවුරුද්දකටත් වැඩි. ඉතින් මගේ ඉන්දියා ටූර් එකේ vlogs වලින් මං ආපහු පටන් ගන්න හිතුවා. ඉතින් ඔයාලට මගේ ඉන්දියා ගිය vlog එකේ first vlog එකේ ඉඳන් දැන් බලන්න පුළුවන්. මේක තමයි මගේ outfit එක අද. මට ඇත්තටම ready වෙන වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මොකද පරක්කු වෙලා තිබ්බේ. ඒ වෙලේ වාහනේත් ඇවිල්ලා තිබ්බේ එයාපෝට් යන. ඉතින් මං ඉක්මනට ready වෙලා අපි දැන් මේ එයාපෝට් යන ගමන් ඉන්නේ. අපි එයාපෝට් එකට ආවා. අම්මා නම් අපේ group එකේ කට්ටියක් අරගෙන ඇතුළට ගියා. මම අනිත් අය එනකන් ඉන්නේ. මොකද එයාලට ඇතුළට එන්න බෑ. මං ගාව තමයි passport tickets ටික තිබ්බේ. මං ඉතින් එයාලා එනකම් බලාගෙන ඉන්නවා. ටික වෙලාවක් යද්දි එයාලත් ආවා. ඊට පස්සේ අපි ඇතුළට ගිහිල්ලා waiting area එකේ හිටියා. මොකද අපේ check in open වෙලා තිබ්බේ නෑ ඒ වෙලාවේ. ඊට පස්සේ check in open වුණාට පස්සේ check in වෙලා baggages ටික එහෙම දාලා අපි දැන් අපේ gates වලට යනකම් කට්ටිය මෙතන පොඩ්ඩක් වාඩි වෙලා යාලා සමහරක් අය dinner එක ගත්තා එහෙම. ඊට පස්සේ අපි gates වලට ගියා. අපේ gate එක මං හිතන්නේ මට මතක විදියට 10ද කොහෙද gate number එක. දැන් ගේට් එකේ සිකියුරිටි චෙක් ඉන් එකකට ගිහිල්ලා අපි දැන් මේ ෆ්ලයිට් එකට බෝඩ් වෙන්න යන්නේ. අපි අද ෆ්ලයි කරන්නේ ඉන්ඩිගෝ ෆ්ලයි කරන මගේ ෆස්ට් ටයිම් එක. මං කලින් ඇත්තටම ඉන්ඩිගෝ ගිහිල්ලාම නෑ. කොහොම හරි ෂීට් නම්බර් එකත් හොයාගෙන වාඩි වුණා. ඇත්තටම මට වින්ඩෝ ෂීට් එකක් හම්බෙලා තිබ්බේ අපේ ගෲප් බුකින් එකක් දාලා තිබ්බ නිසා එතන මේ අපිට චෙක් ඉන් වෙන්න බෑ. චෙක් ඉන් වෙනවා නම් වෙනම පේ කරන්න ඕන. මේ ඉන්නේ මගේ ට්වින් ගර්ල්. අපි දැන් ටේක් ඔෆ් කරලා තමයි හදන්නේ. ඊට පස්සේ නම් ඉතින් මුකුත් වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද ඊට පස්සේ නිදාගෙන තමයි හිටියේ. ආපහු ලෑන්ඩ් කරද්දි තමයි ඇහැරුනේ. හැබැයි රෑට ලයිට්ස් එක මේ අපි ටේක් ඔෆ් කරාම ලස්සනට පෙවුනට දවල්ට තමයි මට නම් ලස්සනම. මොකද එතකොට අර කොළ පාටට ලස්සනට පේනවනේ. අනික අපිට view එක හොඳට බලා ගන්නත් පුළුවන්.
ඔන්න දැන් අපි චෙන්නයි ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ ඉන්නේ. මුලින්ම ඉතින් කට්ටියම ඉමිග්‍රේෂන් ක්ලියර් කරලා ඉමිග්‍රේෂන් එකට ගිහිල්ලා ඊට පස්සේ අපේ බෑගේජස් ටික ක්ලේම් කරලා තමයි අපි එළියට යන්නේ. අපි බෑගේජ් ක්ලේම් කරන්න ඉද්දි අපේ කට්ටිය ඔක්කොම බෑගේජස් අරගෙන මොකද මාව පොඩ්ඩක් එතන ස්ටක් වුණා මේ සිකියුරිටි චෙකින් එකේදී. මාත් එක්කම තව මේ බෝයි කෙනෙක් යාගේ බෑග් එක දැම්ම. එයාගේ බෑග් එකයි මගේ බෑග් එකයි දෙකම එක කලයක. ඉතින් එයාලට එයාගේ බෑග් එකේ මොනවා හරි ඩවුට් එකක් තිබිලා ඒක හොයන්න ගිහිල්ලා මාව කියලා හිතලා ඒගොල්ලෝ කතා කරනවා. අපි දැන් අපේ වෙහිකල් එක එනකන් ඉන්නේ. එයා පාකින් එකේ ඉන්නේ. එයා මෙතනට එනකන් බලාගෙන ඉන්නවා. අපි කෙලින්ම ගියේ තිරුපති යන්න කලින් අපි ගෝල්ඩන් ටෙම්පල් ගියා. ඇත්තටම ගෝල්ඩන් ටෙම්පල් වල ඇතුළට ෆෝන්ස් ගෙනියන්න දෙන්නේ නැහැ. ඒ නිසා මුකුත්ම වීඩියෝ කරන්න බෑ. තිරුපති වලත් ගෙනියන්න දෙන්නේ පොඩි දුරටයි. අපි එතකොට යාලගේ ලොකර්ස් වල දාලා යන්න ඕනේ. ගෝල්ඩන් ටෙම්පල් එකේ නම් ඉස්සරහම තියනවා, එතනම තියන්න ඕනේ. නැත්නම් අපිට කොහෙවත් වීඩියෝස් කරගන්න නම් බෑ. ඉතින් ඒ නිසා ගෝල්ඩන් ටෙම්පල් එක නම් වීඩියෝ කරගන්න බැරි වුණා. ඒක ඇත්තටම ලක්ෂ්මී දේවාලයක්. අපි දැන් ඉක්මනට තිරුපති වලට ඇවිල්ලා අපි රෙඩි වුණා තිරුපති යන්න. මොකද අපි 6:00 කලින් යන්න ඕනේ. නැත්තම් එහෙම එතන යාලා ටිකට්ස් දෙන එක නවත්තනවා 6:00. අපි යන්නේ තිරුමලයේ කන්ද උඩට. දැන් අපි සාමාන්‍යයෙන් අපි නම් බුද්දිස්නේ, බුද්දිස් කට්ටිය සච්චබද්ද පර්වතය කියන්නේ මේකට තමයි. හරියට අපේ සිරිපාදේ වගේ. මුලින්ම මෙතන අපිට සිකියුරිටි චෙකින් එකක් තියෙනවා. ඒකෙදි වාහන වෙනම චෙක් කරන්නේ. වාහනවල අඩුම ගානේ වතුර බෝතල් ඒවත් තියෙන්න බෑ. අපි ඔක්කොම අරගෙන අපි බැස්සට පස්සේ එයා අපේ වෙහිකල් එක එනකන් අපි මෙතන ඉන්න ඕනේ වේටින් ඒරියා එකේ. එයා වෙහිකල් එක චෙක් කරගෙන එනකන්. ඇත්තටම තිරුමලයේ කන්ද උඩට යද්දී මාර ලස්සන view එකක් තියෙන්නේ. හරිම ලස්සනයි. දෙපැත්තම එක වගේ. කියන්නේ ඒ පාරවල් එහෙම හොඳට හදලා තියෙනවා. අර නිකන් දෙපැත්තෙම එකම විදියට වගේ තියෙන්නේ. මාර ලස්සනයි. අපි දැන් ඇතුළට යන ගමන් ඉන්නේ. අපි 300 ටිකට්ස් තමයි ගත්තේ මේකට. 300 ටිකට් එකක් අරන් යන්න පුළුවන්. හැබැයි එහෙම ගියත් පුදුම සෙනගක් තියෙන්නේ. වේටින් ඒරියා එකේ ඉන්න ඕනේ. ගොඩක් දුර ඇවිදගෙන යන්න ඕනේ. මෙතනින් පස්සේ මට වීඩියෝ කරගන්න බැරි වුණා ඇත්තටම. මොකද ෆෝන්ස් ලොකර්ස් වල දාලා ගියේ. මේ රෑ ආපහු එළියට ඇවිල්ලා තමයි මම මේ වීඩියෝස් ටික ගත්තේ. මේක තමයි තිරුපති කෝවිල. මම හිතන්නේ අපි ගිය දවසේ මාර සෙනගක් හිටියා. එදා මම හිතන්නේ අපි හවසුත් උනාන ටිකක් ඒ නිසා සෙනග ගොඩාක් වැඩි. දැන් අපි එළියට ඇවිල්ලා ඊට පස්සේ අපි තිරුපති වල අපේ හොටෙල් එකට තමයි ගියේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. Thank you for watching.